මේ දිනවල ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු තීරයේ වර්ධනය වී ඇති පීඩන අවපාතය වින්ඩි චන්ද්‍රිකා තාක්ෂණයට දිස්වන ආකාරයයි මේ. මෙම තත්ත්වයේ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට තද වැසි සහ සුළං බලාපොරොත්තු විය හැක. දීවර සහ නාවික ප්‍රජාව මේ ගැන විශේෂයෙන් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට අනතුරු අඟවයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට දිවයින පුරා පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇති බව මේ මොහොතේ වාර්තා වෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි පැය 12 ඇතුළත ප්‍රබල සුලිකුණාටුවක් බවට පරිවර්තනය වන බව කාලගුණ බලධාරීන් වාර්තා කරනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නායම් සහ පස්කන්දු කඩා වැටීමෙන් 11 දෙනෙක් මියගොස් 7 දෙනෙක් අතුරුදන් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දනුම් දෙනවා. උඩුදුම්බර සහ පහත හේවාහැට ස්ථාන දෙකක නායම් වලින් 4 දෙනෙකු අතුරුදන් ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා වාර්තා කරණය. මේ විශේෂ පුවත් සම්පින්ඩනය ඔබේ මිතුරන් හා බෙදා ගැනීමට ෂෙයා කරන්න කාරුණික වන්න. පොප්සාමි YouTube channel හා එක්වන්නට. අද සහ හෙටට නියමිතව තිබූ කල් දමන ලද උසස් පෙළ විෂයන් පිළිවෙලට ලබන 7, 8 සහ 9 දිනයන් වල පැවැත්වෙන බව විභාග කොමසාරිස්තුමා දන්වා සිටිනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ මත නුවර මහියාගන මාර්ගයේ මැද මහනුවර සහ හසලක අතර කොටස නැවත දැනුම් දෙනතුරු తాවකාලිකව වසා දැමෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රකාශ කරනවා. මේ අතර නැගෙනහිර පළාතේ සියලු මුස්ලිම් පාසල් අද සිට නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා දන්වා සිටිනවා. වන්ටනට පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ නායම් ජල ගැලීම් ගස් සහ ගල් පෙරලීම් ඇති වී හැක ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසු වෙන්න කියලා අපි මතක් කර සිටිනවා. එසේ සමගින් පොප්සාමි AI විශේෂ ප්‍රවත් සම්පින්ඩනය නිමාවට පත් වෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ පවතින අතර විමසිල්ලෙන් ප්‍රවේශම් වන ලෙස අප ඔබට දන්වා සිටිනවා. මේ විශේෂ පුවත් සම්පින්ඩනය ඔබේ මිතුරන් හා බෙදා ගැනීමට ෂෙයාර් කරන්න කාරුණික වන්න. පොප්සාමි YouTube channel හා එක්වන්න.